අනේ අයියා මට පාඩු ඉන්දියල වාර දෙන්න යන්න. හෙලෝ මචං සහන්. මොකද මං කරන්නේ අද ගෙදරද? මේ යන්න බං ටවුන් එක පැත්තවත් රවුමක් දාන්න. කම්මැලි බං ගෙදරටලා තනියම ඉන්න. හරි මචං මාත් නිකන් තමයි ඉන්නේ ගෙදරටලා. යමු එහෙනම් ටවුන් එක පැත්තේ. මාත් එන්න. ඔබත් වරෙන් ටවුන් එකට. හරි බං එහෙනම් මාත් එන්නම් ටවුන් එකට. ඉතින් සහන් මොකෝ වෙන්නේ මේ දවස් ටිකේ? මොනව වෙන්නද බං ඉතින්? ඕලි වලියලා දැන් ඉතින් රිසල්ට් එනකල් ඉන්නවා. හරි බං. දැන් එන යමන්කෝ මෙතනටලා ඉන්න බෑනේ. හරි යන්. හරි මහන්සි බං. ටිකක් මෙතනටලා යමු. එන. අර බලපන් කොතනට පට්ට කෑල්ලක් ආවා බං. ඒ කොහෙද බං? මට සිරි පාට්ට කෑල්ලනේ. අඩෝ බං. අර දෙන්න මං ගැනද මේ කතා වෙන්නේ? අඩෝ යන්න බං පොඩ්ඩක් ළඟට බලන්න. යමන් බලන්න ළඟට. නංගියා කොහමද? කවුද ඔයාලා? හරි නංගියා බය වෙන්න එපා. අපිට කරදරයක් කරන්න නෙමෙයිනේ ආවේ. ඉන්න අයියා මට කොල්ලයක් එනවා. තාත්තට කොල්ලයක් කරන් බලන්න ඕනේ. හෙලෝ තාත්තා මං තනියම ඉන්නේ. අනේ මට බයයි. මම එක්කන් යන්න එන්නකෝ. මෙතන අයියලා දෙන්නෙකුත් මන් දිහා මුතුවට බලනවා තාත්තා. මට බයයි ඒ නිසා. එහෙමද දුව? හරි එහෙනම් ඉන්නකෝ. මම ඉක්මනට එන්න. නැත්තම් මං අයියෝ එවන්න. නංගී කෝල් එක කරන් ඉවරද? ඔව් අයියා. ඇයි එහෙම අහන්නේ? නංගී කෝල් එක කරන් ඉවර නම් එන්නකෝ පොඩ්ඩක් අර පැත්තට යන්න. අනේ අයියා ඒ මොකටද? කිව්වා මහලා එන්නකෝ චුට්ටක් යන්න. අනේ අයියා මට පාඩු ඉන්දියල වාර දෙන්න යන්න. එහෙම බෑනේ නංගී. ඔයා වගේ කෙනෙක් තනියෙන් තියලා අපි දෙන්න කොහොමද මෙතනින් යන්නේ? ඉතින් යාළුවනේ මේ ස්ටෝරි එකේ මේක පාඩයක් විතරයි ගියේ. තව පාඩ 4ක්ම තියෙනවා. ඉතින් ඒවත් බලන්න අපිට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි නම් මතක් කරලා ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා අපිට උදව්වක් දෙන්න.